ලෝතුරා තථාගත බුදු පියාණන් වහන්සේ තමන්ගේ පුරවරයට වඩනවා ගන්ට එතුමාට බොහෝ ආශාවක් තිබුණා. මේ ආශාව සපුරා ගන්ට සුද්ධෝදන මහ රජතුමා කිහිප වරක්ම තමන්ගේ රාජ පුරුෂයන් පිටත් කර හරිනවා භාගතුන් වහන්සේ තමන්ගේ පුරවරට වඩම්වාගෙන එන්න කියලා රාජකීය මහ පෙරහැරවල් කිහිපයක් පිටත් කර හරිනවා. මේ පිටත් කර හරින සෑම රාජ පුරුෂයෙක්ම ඒ කණ්ඩායම් හැම කෙනෙක්ම භාගතුන් වහන්සේගෙන් ධර්ම දේශනා ශ්‍රවණය කළා. උන්වහන්සේගේ ධර්මයේ අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමේ අභිලාෂයෙන් ඒ සෑම කෙනෙක්ම භාගතුන් වහන්සේ අභිමුඛයේදී පැවිදි භූමියට පත් වෙන දෙයනවා. සුද්ධෝදන මහ රජතුමා මේ යවන සෑම රාජ පුරුෂ කණ්ඩායම්ම මේ ආකාරයට පැවිදි භූමියට පත් වීම හේතුවෙන් සුද්ධෝදන මහ රජතුමාගේ අභිප්‍රාය ඒ බලාපොරොත්තුව ඊයේ යනවා. මේ පිළිබඳව දැනගත්තු පාලුදාය කියලා අනුපියෙක් සිටියා බොහෝමත්ම සෙනෙහසින් සුද්ධෝදන මහ රජතුමා පිළිබඳව දැඩි අවබෝධයකින් කටයුතු කරපු. මේ පාලුදාය අනුපියා ගිහිල්ලා සුද්ධෝදන මහ රජතුමා මුණ ගැහිලා ප්‍රකාශ කර සිටිනවා. රජතුමනි, ඔබතුමන් කීප වතාවක්ම තථාගත බුදු පියාණන් වහන්සේ තමන්ගේ පුරවරයට තමන්ගේ රාජධානියට වඩම්වාගෙන එන්නේ රාජ පුරුෂයන් ඒ රාජකීය පෙරහැරවල් වලින් පිටත් කර හැරියත් ඔබතුමාගේ ඒ අභිප්‍රාය ඉදිරිවන බව මට දකින්න ලැබුණා. එනිසා ඔබ වහන්සේ මට යම්කිසි වරයක් ලබා දෙනවා නම් මම භාගතුන් වහන්සේ මේ පුරවරයට වඩම්වාගෙන එන්න කියලා ඉල්ලීමක් ඉල්ලනවා. ඒ අවස්ථාවේදී රජතුමා කියනවා ප්‍රකාශ කරනවා ඔබතුමා ඉල්ලන්නේ ඒ ඉල්ලීම මොකක්ද කියලා පාලුදාය අනුපියාගෙන් විමසා සිටිනවා. ඒ අවස්ථාවේදී ඔබතුමන් රජතුමනි මට පැවිදි භූමියට පත් වෙන්න අවසර ලබා දෙනවා නම් මම භාගතුන් වහන්සේ මේ පුරවරයට වඩම්වාගෙන එන්න කියලා පාලුදාය අනුපියා සිහිපත් කර සිටිනවා. රජතුමා පාලුදාය අනුපියාට ඒ අනුපියාගෙන් ඉවත් වෙලා පැවිදි භූමියට පත්වන්න අවසර ලබා දෙනවා. ඒ අනතුරුව පාලුදාය අනුපියා භාගතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. පත් වීමෙන් අනතුරුව භාගතුන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ මැදින් මාසය මාර්තු මාසය තිබුණපුර නුවරට යන මග දෙපස බොහෝමත්ම අලංකාරවත්. ගස්වල කොළ වැටිලා අලුතෙන් දළු දාලා ගස්වල මල් පල පිරීලා බොහෝමත්ම රමණීයයි. පින්තුන් භාගතුන් වහන්සේ තරම් මේ පරිසරයට සමීප වෙච්ච පරිසරයට ඇලුම් කරපු පරිසරයත් එක්කපත් වෙච්ච කිසිදු ශාස්ත්‍රවරයෙක් නැහැ. මේ පිළිබඳව මේ කාලුදාය තිරුන් වහන්සේගේ වර්ණාව පිළිබඳව ඒ සිහිපත් කරමින් භාගතුන් වහන්සේ කල්පනා කරනවා තමන්ගේ පුරවරයේ අසිරිමත් භාවය එවැගේම තමන්ගේ පුරවරයේ ඒ තමන්ගේ පියරතුමා ඇතුළු තමන්ගේ ඥාති වර්ගයාගේ හිතසුව පිණිස නිබුල්ලක්පුර නුවරට වැඩමවන්නට මේ කාලයේ සුදුසුයි කියලා තීරණය කළා. නිබුල්ලක්පුර නුවරට මහරහතන් වහන්සේලා 20000ක් පිරිවරාගෙන අදවන් වූ පින්තර පොහොය දවසක් තුලයි ඒ නිබුල්ලක්පුර නුවරට වැඩම කරවන්නට යෙදෙන්නේ. ඒ සමගම ඒ නිබුල්ලක්පුර නුවරට වැඩම කරපු භාගතුන් වහන්සේ ඒ තමන්ගේ ඥාති වර්ගයාගේ මානෙ විදහෙලන්ට උන්වහන්සේ යමා මහ පෙළහර පානවා. ඒ හා සමානව ඒ භාගතුන් වහන්සේ තමන්ගේ ඥාති වර්ගයාට මේ උතුම් වූ සීසත් ධර්මයේ අන්තර්ගත වෙලා තියෙන මහා කරුණාව පිළිබඳව මහා දේශනාවක් සිද්ධ කරමින් තමන්ගේ ඥාති වර්ගයාට මේ උතුම් වූ ධර්මයේ රස බෙදා දෙනවා.